සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මේ පැනමා කැනල් කියන එක මොකක්ද කියලා. ඉතින් අපේ නැව අද සාමාන්‍යයෙන් අපි හැමදාම ඇට්ලන්ටික් සාගරයේ ඉඳලා තමයි පැසිෆික් සාගරයට යන්නේ. මේ මගේ 4 වෙනි පාර මේ පැනමා කැනල් එක ක්‍රොස් කරන. ඉතින් පැසිෆික් සාගරයේ ඉඳලා අපි දැන් ඇට්ලන්ටික් සාගරයට යන්න හදන්නේ. මේ සාගර දෙක වෙන් කරන්නේ මේ පැනමා කැනල් එකෙන්. ඉතින් මේක මේ මැරිටයිම් හිස්ට්‍රි එකේ ලොකු වෙනසක් කරපු දෙයක් තමයි පැනමා කැනල් කියන්නේ. මේකින් තියන්නේ අර ගොඩාක් කාලයක් යන එක ෆුවල් වලට යන වියදම අඩු වෙන එක මේ පැනමා කැනල් එකෙන් ක්‍රොස් කරාම ඒකේ කාලය තමයි ගොඩක් මේව කරලා තියෙන්නේ. ඉතින් මේ පැනමා කැනල් එක හදලා තියෙන නම් 1914 පටන්ගෙන තියෙන්නේ. මේකේ දෙවනීම මොනවා හරි දෙයක් වෙලා තියෙන 2016 වගේ. කොහොම වුණත් කමන්නේ මේ පැනමා කැනල් එකේ තියෙන දැන් අපි මුලින්ම ගත්තාම නැව උඩට උස්සලා ගන්නවා. ඒ කියන්නේ වතුරෙන් නැව උඩට අරගෙන ආපහු ඒ ලොක් එකට දාලා ආපහු ලේක් එකට ගන්නවා. ඊට පස්සේ ලේක් එක හරහා ගිහිලා ආපහු නැව උඩට අරගෙන ආපහු පල්ලෙහාට අරගෙන ඒ වගේ මේ එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් අත්‍තරම මේක සංකීර්ණ දෙයක්. ඉතා සූක්ෂම මේවා කට්ටිය කරන්නේ. ඉතින් මේ අපි මේක තමයි මේ නැව්වල වැඩ කරන නිසා දන්නවා. ඉතින් ඒ පැනමා ඒජන්ට් අපි ඔක්කොම මේ ඩීටේල්ස් දෙන්න ඕන. කොච්චර කැපැසිටි එකක් නැමේ තියෙනවද, ටෝන් බාරක් කොච්චරද, ෆුවල් කැපැසිටි කොහොමද, ඒ ඔක්කොම හැමදේම ඩීටේල්ස් එක ක්‍රූල කොච්චරද, ගෙස්ට් කොච්චරද කියලා හැම ඩීටේල්ස්ම දෙන්න ඕන. එන්න කලින් ඉතින් ඊට පස්සේ මේ බිල් එක ගෙවන්න ඕන කොහොම හරි මේ ක්‍රොස් කරන එකට. ඉතින් ඊට පස්සේ මේ කොහොම හරි මේකට පැය 8ක් 9ක් 10ක් වගේ යනවා යන්න. ඉතින් මුහුදු මට්ටමින් උඩට ගන්නවා නැව. ඊට පස්සේ ලේක් එක තියෙනවා ඊළඟින් මැද. ඒ කියන්නේ ওই කටුන් ලේක් කියලා තියෙනවා. ඒක ආටිෆිෂල් ලේක් එකක් තමයි හදලා තියෙන්නේ. පැනමා කැනල් ක්‍රොස් කරපු කට්ටිය දන්නවා. ඊට පස්සේ ඒ ලේක් එකෙන් ආපහු අපි නැව පල්ලෙහාට දානවා මුහුදු මට්ටමට. ඕක තමයි සෙනොරි එක තියෙන්නේ. මේ ඊට පස්සේ මුහුදු මට්ටමට අරන් ඒ ගානට යනවා. දැන් මේ නැව හරියටම දැන් තියෙන්නේ ලේක් එකේ. ඉතින් ලේක් එකේ දැන් නැව ටිකක් නවත්තලා තියෙනවා. මොකද අර ලොක් එකට දාලා ඉවර වෙලා එතනින් නැව ආපහු උස්සලා පල්ලෙහාට ගන්න ඕන නිසා. ඉතින් ඒක හරියට එයාලගේ පයිලට්ලා තමයි මේක ඔපරේට් කරන්නේ. එයාලගේ පයිලට්ලා නැවට ගොඩ වෙනවා. ඉතින් එයාලා තමයි මේවා ඔක්කොම ඔපරේට් කරලා නැව ගෙනහිලා ක්‍රොස් කරලා දෙන්නේ. නැව මේක කරලා දෙන්නේ. ඕෂන් එකට දාන්නේ. ඔතනයි පේනවා ඇති එක ලොක් එකක් තියෙන්නේ. එතන දැන් වෙන්නේ වතුර අඩු වෙන එකක් වෙන්නේ. ඊට පස්සේ මේ වතුර අඩු වෙලා ඊළඟ ලොක් එකට යන එකක් තියෙන්නේ. ඉතින් ගෙස්ලා ඔක්කොම මේක ඉතින් මුළු දවසේම ඉතින් මේක එන්ජොයි කරනවා. මේක ඉතින් ඇත්තටම බලන්න වටින දෙයක්. ඉතින් මේ කට්ටිය ඔක්කොම ඉතින් මේක තමයි බලන් ඉන්නේ. පැනමා කැනල් එක කොහොමද ඉතින් දැනට ඉතින් මං හිතන විදිහට දවසකට මෙයාලා උපයනවා ඇමරිකන් ඩොලර් මිලියන 11ක් විතර වගේ තමයි උපයනවා කියලා කියන්නේ. ඒලගේ ප්‍රොෆිට් එක සාමාන්‍ය නමක් අපි වගේ ක්‍රූස් ෂිප් නමක් යනවා නම් ඩොලර් ලක්ෂ 3ක් අතරේ දවසට මෙයාලා බිල් එක ගෙවන්න ඕන මෙයාලට මේක ක්‍රොස් කරනවට. ඉතින් අපේ මේ නම කෙස්ලා ඉතින් ඔක්කොම මේක බලන්නේ. මෙතන තියෙන්නේ මෙයාලගේ ලොකු ටක් බෝග් දෙකක් තියෙනවා ඉස්සරහනේ පස්සෙන් ටක් බෝගේට දාලා මෙයාලා කරන්නේ මේ මෝරින් ලයින් එක මේ ටයිට් කරලා තියෙන්නේ. ඒක ඉස්සරහයි පස්සේ නෙවෙයි දෙකේම වෙනවා. වෙනදට නම් මම හැමදාම ඉස්සරහ තමයි මේ බලන්නේ. මම මේ පාර අද මම චුට්ටක් නැවේ පස්සට ආවා මේක පොඩ්ඩක් වීඩියෝ කරගන්න කියලා. ඉතින් මේක දැන් මේ වතුර අඩු වෙන එකක් තමයි වෙන්නේ. මේ වතුර අඩු වෙලා පස්සේ ආපහු නැව ඊළඟ ලොක් එකේ තව කැලක් තියෙනවා. තවත් වතුර අඩු වෙනා ඊට පස්සේ ඒකට මේ වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක බලන් ඉන්න හරිය ලස්සනයි. මේ කියන්නේ මාර ටෙක්නොලොජි එකක් මේක තියෙන්නේ. මේ පැනමා කැනල් කිව්වහම මේ පැනමා වම් ලොකු මේක පැනමා රටක් මේක ඇත්තටම මේක මේ කැපැසිටි එකේ මාර තියුණුයි. අපි එනකොට දැක්ක ගොඩක් බිල්ඩින් එහෙම වටේටම තියෙනවා. ඉතින් මේලගේ ප්‍රධාන ආදායම මාර්ගයක් තමයි මේක හදලා තින්නේ US කට්ටිය තමයි. මේක කොහොම හරි 1999 වගේ තමයි US කට්ටියගෙන් අරගෙන තියෙන්නේ. ඒක තමයි මේකේ විස්තර තියෙන්නේ. ඒ ගොඩක් ඉතින් මේකේ තියෙනවා. ඉතින් සර්ච් කරලා බලුවොත් කියන්න පුළුවන්. දැන් මේ පේන ලොක් එකේ තමයි අර වතුර
වතුර දැන් අඩු වෙනවා. නැව පල්ලෙහාට යනවා. ඊට පස්සේ ආපහු නැව තව ලොක් එකකින් තව පල්ලෙහාට අරගෙන ඔයි දැන් මේ ගන්න හදන්නේ මුහුදු මට්ටමට ගන්න තමයි මේ හදන්නේ. මම ඉස්සරහට එක එන වීඩියෝ එක පේනේවි ඒකේ මුහුදු මට්ටමට ගන්න විදිය. දැන් මේකේ වතුර මේ අඩු වෙන එකක් තියෙන්නේ. දැන් මේ නැව පල්ලෙහාට ගන්නවා. මේ ලොක් එකෙන් මුහුදු මට්ටමට. දැන් පේන වෙති මම පොඩ්ඩක් මේක zoom කරලා පෙන්නන්නම්. ඉස්සරහා තියෙනවා තව එකක් මේ ලොක් එක. මේ ලොක් එකෙන් පස්සේ ඊට පස්සේ ආපහු මුහුදු මට්ටම ගන්න තැනක් තමයි මේ පෙන්නන්නේ. That's the gate as other. Yeah. So and then water goes down, and then we go to sea level. Yeah. Yeah. This is it.